ඔයාලත් ඔයාලගේ ෆෝන් එකට කැමරා ප්‍රොටෙක්ටර්ස් යූස් කරනවා නම් ඒක අදම නවත්තන්න. සමහර අය කියනවා කැමරා ප්‍රොටෙක්ටර්ස් නැතුව අපේ ෆෝන් එක එකපාරක් වෙනනම් කැමරා එක ඉවරයි කියලා. ඒත් එක්කම සමහර කෙනා මේ ෆෝන්ස් වල කැමරාස් හරිම ක්වොලිටි මටීරියල් එකකින් හදලා තියෙන්නේ. මම Google එකට අනුව මේ කැමරා ප්‍රොටෙක්ටර්ස් හදලා තියෙන හොඳම ක්වොලිටි මටීරියල් එක. ඒකින්ද මේ ෆෝන් එක බිම වැටුණත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි හිතනවා අර ස්ක්‍රැච් වෙයි කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මම මේ කතා කරන ෆ්ලැග්ෂිප් ෆෝන්ස් ඒ කියන්නේ Apple, Samsung වල S series, Note series, එතකොට Pixel, OnePlus අන්න ඒ වගේ ෆෝන්ස් කියන්නේ. සමහරට බජට් ෆෝන්ස් වල එච්චර ලොකු ප්‍රොටෙක්ෂන් එකක් නැතුව ඇති. ඉතින් අතන මම පර්සනලි මේ කැමරා ප්‍රොටෙක්ටර්ස් යූස් කරලා බලුවා. ඒව යූස් කරද්දී පොඩි ක්වොලිටි ඩ්‍රොප් එකක් තියෙනවා. හැබැයි මම මේ යූස් කරේ ගණන් අඩු කැමරා ප්‍රොටෙක්ටර්ස්. මම ඒතකොට මගේ වෙබ්සයිට් එකේ බේසස් කැමරා ප්‍රොටෙක්ටර්ස් තියෙන හින්දා ඒවත් යූස් කරලා බලුවා. ඒ වල නම් ලොකු එහෙම කැමරා එකේ ඩිෆරන්ස් එක මට නම් පෙවුන්නේ නැහැ. එයාලා මෙන්ෂන් කරලා තියෙනවා එහෙම ක්වොලිටි ඩ්‍රොප් වෙන්නේ නැහැ කියලා. ඒක හැබැයි ඇත්තද දන්නේ මම එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි පොඩ්ඩක් ඔය ෆොටෝග්‍රැෆි සම්බන්ධව. ඉතින් ඔයාලට කැමරා ප්‍රොටෙක්ෂන් එකක් ඕනෙම නම් මේ චීප් කැමරා ප්‍රොටෙක්ටර්ස් නම් ගහන්න එපා. පොඩ්ඩක් මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එකකින් කැමරා ප්‍රොටෙක්ට් එකකට යන්න. Basis හරි Ugreen හරි ඕන නම් මගේ වෙබ්සයිට් එක චෙක් කරන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම මේ කැමරා ප්‍රොටෙක්ටර්ස් ගහන එක හොඳයිද? මේ ලාභෙට තියෙන කැමරා ප්‍රොටෙක්ටර්ස් විතරද ගහන්න හොඳ නැත්තේ? නැත්නම් හොඳ බ්‍රෑන්ඩ් එකකින් කැමරා ප්‍රොටෙක්ටර්ස් ගහුවත් ක්වොලිටි එක ඩ්‍රොප් වෙයිද? කමෙන්ට් එකක් දාන්න මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.